Center Point. The next station is Hi guys, welcome to my YouTube channel. ඉතින් මේක මගේ first video එක. මම හිතනවා ඔයාලා මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉඳී කියලා. මම අද යන්නේ ලස්සන තැනක් බලන්න. ඉතින් ඔයාලත් යමු මාත් එක්ක. Let's go. මම අද යන්න තීරණය කරේ මෙට්‍රෝ එකේ. ඉතින් බලමු අපි මගේ මෙට්‍රෝ එකේ ගමන කොහොමද කියලා. ඇත්තටම කියන්න ඕනේ මේක මගේ YouTube journey එකේ first step එක, first vlog එක. ඉතින් මම හරිම ආසාවෙන් තමයි මේකට voice කරේ. ඔයාලටත් ආසාවෙන් බලන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඔන්න ඉතින් මෙට්‍රෝ එක ආවා. අපි යමු. විශේෂයෙන් කියන්න ඕන ළමයි මේකේ ඩ්‍රයිවර්ස්ලා නැහැ. මේක full automatic. ඔයාලා කවදා හරි දුබයි වලට ආවොත් දුබයි මෙට්‍රෝ එක යන්න. මොකද දුබයි මෙට්‍රෝ කියන්නේ ඉතින් ටූරිස්ට්ලාට රෙසිඩන්ස්ලාට ගොඩක් easy clean fast transport option එකක්. ඔයාලටත් බඩ්ජට් එකටත් ලේසි වෙනවා මේක. ඉතින් මෙතනින් පේන දුබයි සිටි view එක මාරම ලස්සනයි guys. The next station is Burj Khalifa, Dubai Mall. ඒ වගේ හැම ස්ටේෂන් එකකට කලින්ම නෙක්ස්ට් ස්ටේෂන් එක ගැන එයාලා announcement එකක් දෙනවා. එතකොට දන්නේ නැති කෙනෙක් යනවා නම් එයාලට හොයාගන්න ලේසි බයින තැන. මෙට්‍රෝ එකේ යද්දි full view එක කොහොමද කියලා ඔයාලට තව vlog එකකින් අරගෙන එන්නම්. දැනට මෙට්‍රෝ එක ඉවරයි. මෙතනින් එහාට අපි ඊළඟට යනවා ඩුබයි මෝල් එක ඇතුළට. දැන් අපි ඉන්නේ ඩුබයි මෝල් එක ඇතුළට යන walkway එකේ. මෙතන මම හිතන්නේ 1 කිලෝමීටර්ස් වලට වඩා තියෙනවා. මොකද ඒ තරම් දුර යන්න තියෙනවා. කකුල් රිදෙනවා ගිහින් මෙතන යන ටිකටයි එන ටිකටයි විතරක් කකුල් රිදෙන්න ගන්නවා. ඒ තරම්ම අමාරුයි. මේ traveler හැමතැනම තියෙන නිසා හොඳයි. මොකද නැත්තම් guys යන්න හරිම අමාරුයි අතරම කියනවා. යන එකත් ප්‍රශ්න නැහැ. ගිහිල්ලා එද්දී හරිම අමාරුයි. ඔයාලා යනවා නම් විශේෂයෙන් ගෑනු ළමයි හීල්ස් දාගෙන යන්න එපා. මොකද ඔයාලට ඒක අමාරු වෙනවා අනගේ පස්සේ. මොකද අපි ගිහින් ගොඩක් වෙලා ඇවිදිනවනේ. එතකොට ඒ වගේ හීල්ස් දාගෙන ගියාම අපහසු වෙනවා. ඔන්න මෙතනින් එහාට පටන් ගන්නවා shops. ගොඩක් තියෙනවා. මෙතන රෝඩ් එකේ තියෙන්නේ අයිස්ක්‍රීම්, එතකොට එක જાති දේවල් ජුවලරිස් තියෙනවා. තව චොක්ලට් ඒ වගේ අර පොඩි මිනි shops තියෙන. ඒ වගේ ගොඩක් shops තියෙනවා. දුබයි මෝල් එක එන්ටර් වෙන තැනට යනකම් තියෙනවා. තැනට යනකම් තියෙනවා. ෆයිනලි අපි දැන් මෝල් එක ඇතුළට ආවා. මට යන පාර පැත්තක් හොයාගන්න බැහැ ඇත්තටම. ඒ තරම් ලොකුයි මේ මෝල් එකේ ඇතුලේ. මං අහලා තියෙන විදිහට shops 1200කට වඩා තියෙනවා. එතකොට ඔයාලා හිතා ගන්නකො මේක ඇතුලේ කොච්චර ලොකුද කියලා. මේ ඉතින් මෝල් එකේ හැමතැනම මේ කට්ටියෙන් මේ වගේ තියෙනවා maps බලන්න. එතනින් අපි යන්න ඕන තැනක් තියෙනවා නම් අපිට එතන සර්ච් කරලා ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. ඇතුලේ හැමතැනම වගේ ඒ මැෂින් තියෙනවා. මේ මෝල් එක ඇතුලේ ඔයාලා අහලා තියෙනවද දුබයි ඇක්වේරියම් එක? දුබයි ඇක්වේරියම් එකත් දුබයි මෝල් එක ඇතුලේ තමයි තියෙන්නේ. දන්නේ නැති කට්ටියට. එතකොට තව තියෙනවා සිනමා හෝල්ස්, ඒතර අයිස් රින්ක් එකක් තියෙනවා ලොකු. එතකොට රෙස්ටොරන්ට් ගොඩක් තියෙනවා. තව දුබයි ෆවුන්ටන් එක තියෙනවා එළියේ. වෝටර් ෂෝ එකක් ලස්සන. මම ඔයාලට පෙන්නන්නම් ඒක වීඩියෝ එක අවසාන වෙනකම් බලන් ඉන්න. මොකද ඒක මං හිතන්නේ හවස 6:00න් පස්සේ තමයි පටන් ගන්නෙ. අපි යනකොට මෙතනට 3යි දවසම ඇවිද්දත් ඇවිදලා ඉවර කරන්න බෑ ඇත්තටම මේක ඇතුලේ.
මේ ලයිට්ස් එහෙම හරිම ලස්සනයි. හරිම ලොකුයි, හරිම ලස්සනයි. ඇත්තටම මට පිස්සු හැදෙනවා ඒවා දැක්කාම. මෙහෙම කොහොමද මෙහෙම හදන්න පුළුවන්ද කියලා හිතෙනවා. සමහර මෝඩ දේවල් හිතෙනවනේ සාමාන්‍ය සමහර මිනිස්සුන්ට. ඒ වගේ කෙනෙක් තමයි මමත්. මෙතන තියෙන ඔක්කොම බ්‍රෑන්ඩඩ් තියෙන බෑග්ස් නම් රෙදි ඒකට ඒ වගේ shops ටිකක්. මේ ඇතුළට මම ගියේ නෑ බොරුවට. ඇත්තටම මාර ගණන් ගියාට ඉතින් ගන්නෑ බොරුවට බලලා එන්න ඕනේ නැහැනේ. ඒ නිසා මම ඇතුළට ගියේ නෑ. ඊට පස්සේ අපි ගියා ෂූ ෂොප් එකකට. එතනත් මාරම ලස්සන ෂූස් තිබුණා. බලන්නකො ලස්සන. මේකක් සාමාන්‍යයෙන් ඩිරම් 99 ඉඳලා තිබ්බා මම දැක්ක අතන. 99 200 300 ඒ කියන්නේ 20000 30000 ඒ වගේ වෙන්නම ෂූස් වල ප්‍රයිස් එක. හරි ලස්සනයි. ඉතින් ලස්සන දේවල් තිබ්බා. මම නම් ගත්තේ නැහැ. වඩා මට පිස්සුම හැදෙන දේ තමයි මේ ක්ලෝත්ස්. මට ආයි එතනින් එහාට ලෝකයක් නැත්තරම කෑම කන්න ඕනෙත් නැහැ. මට අඳුමක් ගන්න තියෙනවා නම්. හැබැයි මෙතන ඒවා නම් පොඩ්ඩක් ගණන්. ඒ කියන්නේ මට හිතෙනවා මේ එච්චර ගාණක් දීලා ඇයි එහෙම ඒ කියන්නේ මේවා නෝමල් තියනවානේ. එච්චර ගාණක් දීලා මේකේ මොකද්ද තියෙන විශේෂත්වය කියලා මට හිතෙනවා සමහර වෙලාවට. ඒ නිසා මම ගන්න නැහැ. මෙතන මේක ඩිරම් 239ක් කියන්නේ ආසන්න වශයෙන් 20000ක් වගේ මුදලක් වෙනවා. අපි ඉස්සෙල්ලාම ATM එකට ගියා සල්ලි වගේ යන්න. සල්ලි වගේක් ගන්න. මෙතන පොඩ්ඩක් ටයිම් එකක් වේස්ට් වුණා. මෙතන හොයාගන්න බැරුව කොච්චර මැප් තිබ්බත් මට නම් මේ ඇතුළ හොයාගෙන යන්න ඇත්තටම බෑ. හරිම අමාරු වැඩක් තමයි ඒක. anyway දැන් මම ඉන්නේ world famous Dubai aquarium එකේ ඉස්සරහා. ස්පෙෂලිම දේ තමයි මේක ලෝකෙ ලොකුම suspended aquariums වලින් එකක්. මේක මාරම ලොකුයි guys. 10 million liters වගේ huge tank එකක් මේක. මාළු ගොඩක් ඉන්නවා. හරිම ලස්සනයි. මේක live බලන්න ඕන මාර experience එකක්. ඔයාලා බලන්නකෝ මම මේකේ වීඩියෝ ක්ලිප් ගොඩක් දිගට දාලා තියෙනවා. මොකද ඒක එක පොඩි ක්ලිප් එකකින් මට පෙන්වන්න බෑ. ඇත්තට මේ තරම් මාර ලස්සනයි. ඒ කියන්නේ live බලද්දි මාරම හරිම ලස්සනයි. මෙතන මොකක් හරි යාළගේ ප්‍රසන්ටේෂන් එකක් තියෙන්න මෙතනින් ඩිස්ප්ලේ කරන්න ගියා. ඒත් අපි නම් ඒක බලන්න හිටියේ නැහැ. අපි ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගෙන ඊට පස්සේ එතනින් ගියා. තව බලන්න ගොඩාක් දේවල් තියෙන නිසා. ඔය විදිහට අපි එතන වැඩේ ඉවර කරලා අපි ගියා. මේක තමයි වොෂ්රූම් එකක්. ඇත්තටම කියනවා බලන්න එතන ලස්සන මාරම ලස්සනයි. මාරම ක්ලීන් මාරම ලුක් එකක් තමයි එතන තියෙන්නේ. මෙතනින් පස්සේ මම ගියේ ගෑනු ළමයි ආසම කරන තැනකට. කොහෙද කියලා දන්නවනේ සෙෆෝරා එක. දුබයි මෝල් එක ඇතුලේ සෙෆෝරා කියන්නේ එතන මාරම ලොකුයි. හරිම ලස්සනයි. ඇත්තටම මම මෙතනට හරිම ආසයි. මෙතන තියෙන මේකප් අයිටම්ස් දැක්කම මට පිස්සු හැදෙනවා. හරිම මම දන්නේ මේ සතුට මට කොහොමද මම වචන වලින් කියන්නේ කියලා. මමත් ඊට පස්සේ ලිප්ස්ටික් එකක් try කරා. ලිප්ස්ටික් එකක් ගන්න. මෙතන ඕනම බ්‍රෑන්ඩ් එක branded හොඳ quality makeup items තියෙනවා. perfume ඒ වගේම
අනිත් හැමදේම නැහැ. පර්ෆියුම්, එතකොට බියුටි දේවල් වලට අදාළ හැමදේම මෙතන තියෙනවා. ඊට පස්සේ ඉතින් මම මගේ වැඩේ පටන් ගත්තා. ලිප්ස්ටික් එකක් තෝරනවා කියන්නේ මගේ ජීවිතේ කරන අමාරුම කාර්යභාරයක්. මට නම් තේරෙන්නේ නැහැ මොන කලර් එකද කොහොමද මම තෝරගන්නේ කියලා. එතන හෙල්ප් කෙනෙක් ඉන්නවනේ යාළුවට දවසම මේ වගේ කට්ටියට උදව් කරලා එපා වෙලා ඇත්තටම. බලන්න මම ටිෂු කීයක් විනාශ කරලාද කියලා. ටිෂු කීයක් try කළාද, ලිප්ස්ටික් කීයක් try කළාද කියලා. finally 1.5 hour වලින් වගේ පස්සේ මම සෙෆොරා එකෙන් එළියට ආවා. ඊට පස්සේ අපි ආයෙත් ගියා. මෙතන අයිස් ඩ්‍රින්ක් එකක් තියෙනවා. මේක try කරන්න ආසයි. ඒත් වෙලාවක් නැහැ. ඒ වෙලාවේ අපි 3ට ගිහිල්ලා අවසාන මෙට්‍රෝ එක තියෙන්නේ මං හිතන්නේ 11 වගේ වෙනකම් විතරයි. ඊට කලින් යන්නත් ඕනේ. ඒ නිසා ටයිම් එක මැනේජ් කරගන්නත් ඕනේ. නිසා මෙතනින් පස්සේ අපි ගියා. ක්‍රිස්මස් එකට වගේ ඩෙකොරේට් කරලා තියන්නේ කියලා. මොකද මං ඒ දවස්වල තමයි මේක බලන්න ගියේ. ඒත් වීඩියෝ එක එඩිට් කරගන්න පොඩි කාලයක් ගියා. බලන්නකො මේක ලස්සන. ඊළඟට අපි ගියේ මෙතනට. මේක තමයි ඩුබර් මෝල් එකේ ඇතුලේ තියෙන වෝටර්ෆෝල් වෝල් එක. මෙතනත් හරිම ලොකුයි. හරිම ලස්සනයි. ෆොටෝස් වීඩියෝ ගන්න එහෙම මාර ලස්සනයි. මම ගිහපු වෙලේ ඉඳලා ඔතනත් පැයක් විතර කාලය වෙන් කරා. අනේ බලන්නකෝ මෙතන ලස්සන. මං හරිම ආසයි එතන නත්තල් ගස් එකට. එතන ඒකේ පාට මාර ලස්සනයි. මං ආසයි ඒකට. ඇත්තටම ඇතුලේ තව යන්න තැන් ගොඩාක් තියෙනවා. මං කලින් පාර ආවට පස්සේ ලස්සන තැන් වලට ගියා. ඒත් අද හොයාගන්න බැරි වුණා ඒ කිසිම දෙයක්. අවසානට අපි ආව මොන හරි කන්න බඩගිනි සහ කකුල් රිදෙන ඉවරයක් නැති වෙන්න. ඊට පස්සේ අපි ආව ෆුඩ් කෝට් එකට මොන හරි කාලා යන්න. මගේ යාළුවයි මමයි අපි දෙන්න ඊට පස්සේ වටේරයක් ඇවිදලා එක ෂොප් එකකට ගිහින් කෑම හැබැයි කාලා ඔන්න අපි ආවා ඊළඟට ෆවුන්ටන් එක බලන්න. Que sé yo, loca, y morirme allí después. ඔයාලා මේක බලන්නකෝ. මේක හැමෝටම ඇත්තටම බලන්න වෙන්නේ නැහැ. ඒක මාර ලස්සනයි. ලංකාවේ ඉන්න කට්ටිය ඉතින් මේ විදිහක් බලන්න වෙන්නේ නැහැනේ. බලන්නකෝ ඒකේ එක විදිහට කියන්නේ වීඩියෝස් යනවා මාරම ලස්සනයි. මේක ලයිව් බලද්දී ඔයාලා දැක්කනම් ඇත්තටම වව් කියනවා නිකම්. මාර ලස්සනයි. ඒ තරම් හරිම ලස්සනයි. මේ වීඩියෝස් වලට හරියට ඒක පේන්නේ නැහැ. ඒත් ලයිව් බලද්දී බර්ජ් ඛලීෆා ලොකුයිනේ. ඉතින් ඒකත් එක්ක මේ වීඩියෝස් යද්දී මාර එක්ස්පීරියන්ස් එකක්. ඒක මට කියන්න ඇත්තටම ඒකටත් වචන නැහැ. මාර ලස්සනයි. ඊට පස්සේ අපි බලන් හිටියේ ෆොටෝ ෂෝ එක පටන් ගන්නකම්. බලන්න මේ view එක guys. සුපර්බ්. මාර ලස්සනයි. ඔන්න ඊට පස්සේ ෆොටෝ ෂෝ එක පටන් ගත්තා. ඔයාලට මම මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තිනවා බලන්නකෝ.
ගයිස් ඊවිනිං ෂෝස් තියෙනවා හවස 6 ඉඳලා 11 වෙනකම් හැම පැය භාගයකට සැරයක්ම තියෙනවා මේ වගේ මියුසික් එකත් එක්ක මේ වගේ ෂෝ එකක් මාර ලස්සනයි විනාඩි මං හිතන්නේ 15ක් වගේ තියෙනවා අන්න ඉතින් ඔතනින් ඉවර වුණා ඊට පස්සේ අපි ඕල්ඩ් ෆෙනල් ක්‍රවුඩ් එකේ එදා මාරම සෙනගක් හිටියේ ගොඩක් කට්ටිය හිටියා ඊට පස්සේ අපි ඉවර වෙලා විල්ලා ෆොටෝස් ටිකක් අරගෙන වීඩියෝස් ටිකක් අරගෙන ගෙදර එන්න පිටත් වුණා thank you ආර හැමෝටම මගෙත් එක්ක අද දවසම වීඩියෝ එක පුරාම එකතු වෙලා හිටියට ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා like එක දාගෙන යන්න තවත් මේ වගේ ඩුබායි වල vlog එකකින් ඔයාලා ඩුබායි වල දැකලා නැති තැනක vlog එකක් අරගෙන මම ආයෙත් එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න bye